හායි ගොඩා කාලෙකට පස්සේ මට හිතුණා අද ඔයාලට වැදගත් vlog එකක් අරගෙන එන්න. මේක ඇත්තටම පුංචි වීඩියෝ එකක්. අන්බොක්සින් වීඩියෝ එකක්. මේක මගේ ජීවිතේ විශේෂම දවසකට මම ගත්ත ලැගේජ් එකක්. ඉතින් ඒක ඔයාලට මම ඉස්සරහ vlog එකකින් කියන්නම් මොකද්ද ඒ වැදගත් පණිවිඩය කියලා. ඉතින් මම මේක ඕඩර් කරේ ඔන්ලයින් shopping store එකකින්. ඒක මම vlog එකේ අන්තිමට කියන්නම් කොහෙද කියලා. පුළුවන් නම් guess කරන්න බලන්න කොහෙන්ද මම මේක ගත්තේ කියලා. ඉතින් ඇත්තටම මේක හරිම affordable සහ හරිම convenience. ඒ කියන්නේ අපි මෙහි ජපානයේ ජීවත් වෙනකොට ටිකක් ජීවන වියදම වැඩි. ඉතින් මේ medium size bag එක ඇත්තටම මේකේ ලොකු බඩු ප්‍රමාණයක් දාගෙන යන්න පුළුවන්. මේක මේ බෑග් එක උනේ සෙන් පහයි කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 10000යි. ඉතින් ඇත්තටම මේ වගේ ලැගේජ් එකක් රුපියල් 10000කට ලංකාවේ ඉන්න කෙනෙක්ට නම් ගොඩාක් වටිනවා. සහ සෙන් 5කට ජපානයේ ඉන්න අපිටත් ගොඩාක් වටිනවා. මොකද මම මේ බෑග් එක ලැගේජ් එකක් ගන්න ඩොන්කියේ ඊට පස්සේ ඉයොන් මෝල් එකේ ඇක්‍රොස් මෝල් එකේ හැම තැනම හෙව්වා. ඉතින් මේකේ ඇත්තටම මට හොයාගන්න මම මේක ගන්න හදනකොට මේ වගේ ලැගේජ් එකක් ප්‍රයිස් එක කොලයක්. ඒ කියන්නේ කොලේ කහමාරක් වගේ වුණා මට මේ මීඩියම් සයිස් බෑග් එකක් ගන්න වියදම. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 20000කට වැඩිය වැඩි. ඉතින් මම තීරණය කරා එච්චර ලොකු ගාණක් වියදම් කරන්න ඕනේ නැති හින්දා මම ඔන්ලයින් shopping mall එකකින් බැලුවා, store එකකින් බැලුවා. ඉතින් මට මේක බෑග් එක මට Shein එකෙන් තමයි හම්බ වුණේ. ඉතින් මම මේක ගත්තේ සෙන් 5කට. ඔයාලට මේක office work එකකට ඔයාලා කොහේ විදේශගත වෙන්න ඉන්නවා නම් සහ hospital bag එක හදාගන්න බබාලගේ items දායන්න මේ හැම දෙයකටම මේ බෑග් එක හරිම convenient. සහ ලංකාවේ ඉන්න කෙනෙක් නම් Shein එකෙන් ඔයාලා ගොඩාක් ටැක්ස් එක ඔයාලගෙන් පේ කරනවා. ඒ හින්දා මේක රුපියල් 10000කට ගන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඉතින් අපෙන් ඕඩර් කරන්න පුළුවන් ලංකාවේ ඉන්න කෙනෙක්ට නම්. ඉතින් මේ මීඩියම් සයිස් එක මේකේ කප් හෝල්ඩර් එකක් තියෙනවා සහ මේකේ charger එකක් තියෙනවා ඉන්සයිඩ් ඇතුලේ. ඉතින් ජපානයේ ඉන්න කෙනෙක් නම් Shein එකෙන් ඩැමෝඩ් එකක් දාන්න මේක හරිම ප්‍රයෝජනවත් වෙයි ඔයාලට. ලංකාවේ ඉන්න කෙනෙක් නම් අපෙන් ඕඩර් එකක් දාන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් vlog එකක් අරගෙන ආයිමත් දවසක හම්බෙමු. පරිස්සමින් ඉන්න. බයි.